මහා කන්ද දෙපළු කරන් කඳු හෙල්පෙත් කරන බෝඹුරු ඇල්ලට අපගේ දෙම් කව මුසු කරන. යාරින් කූඩ ඇල්ලෝ නම් ඉන්නවද? කූඩ ඇල්ලෝ නම් අපි අයබෝන් ඔන්න ඉතින් අදත් යන්න දන්නේ ලංකාවේ තියෙන සුන්දරම තැනක් හොයාගෙන අපේ සවුවක් හොයාගෙන දැන් මම මේ ඉන්නේ ඌව පළාතේ වතුල දිස්ත්‍රික්කයේ වැලිමඩ ප්‍රදේශයේ ලේකම් පොට්ටාසි. ඒ වැලිමඩ ගිහුවම පස්සේ හරි ලස්සන පරිසරයක් තමයි තියෙන්නේ. අපි යන්න හදන්නේ මේ හොයාගෙන කොහෙද? සුදු කුමාර මහත්තයාගේ ලස්සන සින්දුවක් තියෙනවා ඌව පළාත ගැන ලියවිච්ච. මොකක්ද දන්නවද? මහා කන්ද දෙපළු කරන් කඳු හෙල්පෙත් කරන බෝඹුරු ඇල්ලට අපගේ දෙම් කව මුසු කරන. අද යන්න හදන්නේ බෝඹුරු ඇල්ල හොයාගෙන තමයි. අද ගමන යන්න ඔන්න ඉන්නවා ඉතින් අපේ චරිත ටික. ඉන්දික ඉන්නවා, නේතුණු ඉන්නවා. මෙයා මතකද දන්නේ? අපේ තනමල්ල වීඩියෝ එකේ අපි වාඩි හිටියේ සමන්මල්ලි. මොන සමන්මල්ලිත් ආවද අපිත් ඒක බෝඹුරු ඇල්ල යන්න. හරි එනවා මොන 4 දිනත් එක දැන් පිටත් වෙන්න තමයි තියෙන්නේ. එතන අපි ඉස්සරහම කොහෙද යන්නේ? අඹගස්දෝ පාරට. හරි අඹගස්දෝ පාරට ගිහිල්ලා එතනින් යාට ඉතින් හොයාගෙන තමයි යන්න ඕනේ. මොකද 4 දිනාගෙන් කවුරුත් ගිහිල්ලා නැහැ. හරි එහෙනම් අපි ඔන්න ගමන ආරම්භ කරා. වැලිමඩ නම් අඹගස්දෝ පාරේ ඇවිල්ලා දැන් අපි මේ ඉන්නේ අඹගස්දෝ 15 මිනිහ. දැන් මෙතනින් හැරිලා තමයි යන්නේ බොම්බුරු ඇල්ලට. යා වැස්ස නගින්නේ යකුත් ටික ටික එනවා. ඊතරක් පොඩ වැඩි වෙනවා. අවන්නේ ඕන දෙයක් කියලා බලමු. පාර බලයක්. මේ පාර දෙලින් ගියාට පස්සේ මචං ලොකු හන්දියක් තියෙන මචං හන්දි දෙක තුනක් හම්බ වෙනවා. තව ලොකු හන්දියක් තියෙන බඳ බැරල් ඇත්ති. මාලා උතරින් උඩ පාරේ. ඔය උතරින් උඩ පාරේ. ඔන්න ඔකේ. පින්න පොඩක් වැඩි වුණා. හින්දා චුට්ටක් ඉඳලා අඩු වෙනකන් ඉඳලා රස ටිකක් අඩු වුණා. එන්න තම ආයේ ගමන ආරම්භ කරන්න හදන්නේ. ඉස්සරහට අනුවට ඉතින් තවත මොන අකරතත් වලට මුණ දෙන්න වෙයිද දන්නේ නැහැ. කවන්නේ. ඉතින් බලමු. මේ කොහොමරි මම හිතන්නේ දැන් අපි ඇවිල්ලා මේ අවසාන තැනින් තමයි හරවලා ඉන්නේ. දැන් මෙතනින් ආවා. මොනවා මම හිතන්නේ බොම්බුරු ඇල්ලේ ගමනේ අපිට වංගනවල එන්න පුළුවන් මෙච්චරයි දුර. මෙතනින් එහාට තමයි යන්න තියෙන අපි අක්කා කෙනෙක් ඉන්නවා අපි අක්කාගේ විස්තරේ අහගෙන යනවා අක්කේ මෙතනින් එහාට ආයෙ අපිට යන්න බෑනේ බයික් වල බෑ වලි මෙතනින් එහාට මීටර් 50යි පාර දෙන්නේ ඊට පස්සේ අට පාර තියෙනවා එහෙමයි කියන අපේ බයික් එක මෙතනින් දාලා ඊට පස්සේ යන්න යන්නේ හරි එහෙනම් ඉතින් බයික් එක මෙතනින් දාලා මෙතනින් එහාට පයින් තමයි ඔන්න ගමන ඊට පොඩ්ඩක් වෙන්න ඕනේ අඩු වෙනවා වැඩි වෙනවා නම නම් කියන්න දන්නේ නැහැ ඒ වුණාට කොහොමද මල් ටික අසන මල් ටිකක් එහෙම තියෙනකොට අර පැත්තේ තියෙන තව වගාවක් යම්කෝ එකක් බලාගෙන යන්න කියන්න දෙයක් නැහැ මොනවද කියලානේ දන්නවනේ වගාව අනිවාර්යෙන් කූඩ ඇල්ලෝ නම් ඉන්නවද? කූඩ ඇල්ලෝ නම් අපි තාව නෑ මොකද්ද? අලිය උලන්නේ නැහැ ධනවල් දීලානේ. අදින්ට නම් බයි නැහැලු. ඒ වුණාට කූඩ ඇල්ලෝ කොහොමද?
තවත් වගාවක් තියෙනවා. බලමු මොකක්ද කියලා. හැබැයි වැටෙන් මෙහා පැත්තේ ඉඳලා තමයි අපිට බලන්න වෙලා තියෙන්නේ. කැරට් වගාව. මේ දවස්වල මං හිතන්නේ රත්තරන් වලටත් වැඩිය ගණන්. වරි පේනවද? කොහොමද ඒක? ඉල්ලීමක් කරනවා මේ වගේ තැන් වලට ආවන් පස්සේ පොලිතින් දාලා කැලිකස්වල දාලා විනාශ කරන්න එපා. මොකද සෝබාදහම තමයි අපිට ජීවිතය දෙන්නේ හැමදාම. එයා හින්දා තමයි අපි ඉන්නේ. අපිට ජීවත් වෙන්න අවශ්‍ය මූලිකම දේ දෙන්නේ එයා. ඒ හින්දා ඉතින් ඒක රකින්න කියලත් යන ගමනේ අතර මැද තැනකදී ඒ ඉල්ලීමක් කරනවා. ගමනේ අතරමඟ එක තැනක නැවතුණා. ඉන්නවා අපේ නන්ද කෙනෙක් ඉන්නවා. ඉතින් නන්ද අපිට දැන් රටකජු කොට දෙයක් දෙන්න. කීයද? කීය? බදපු රටකජු. නෑ පේනවනේ. පියර් කෑන් එක දීවපත් වෙන කාලය වසර 200. එතකොට ප්ලාස්ටික් බෝතලේ වසර 450යි. අර වීදුරු බෝතලයක් 500ක් නේ අවුරුදු. ඒක කොහොමද ගන්නෙම නේ? දැන් අපි ටික ටික යන්නට කිව්වොත් මේක නම් තනි කර පාරාදීසියක් නේද? මේ ගල්ට් ඔක්කොම තියෙන්නේ කෑලි කොටස් කොටස්. ඔව්නේ. ඕන දැන් නම් අපිට ඇල්ල පේනවා ටිකක්. ළඟට මෙයා. ළඟටම ගිහලා බලමු. අද එක්ම දෙන්න පුළුවන්. දැන් නම් පොඩ ගමන අසීරුයි. මොන අපි ආව දැනට වෙනවනේ. ඔලා කිව්ව කෙරේ කියන්නේ. යන්නේ නැහැ දන්නාව කියන අහන්නේ. අද පිස්සුවක් නේ නමිය. අද දියැලේ වතුර වැඩි ඉඳ එහා පැත්ත පොතේ ගන්න මොකද නැත්තම් කට්ටිය ඇවිල්ලා ෆොටෝ ගන්න වීඩියෝ කරන්න යන මොදම ප්ලේස් එක තමයි අර එහා පැත්තේ තනකොළ දිස්ස. මේ දෙතුන් එකක් පොඩ්ඩක් වෙන්නමු. මේ අපිට ඉතින් අපිට එදෙන්ට යා ගන්න විදියක් නැහැ මොකද මේ උතුපාන කරේ ඉන්න. ගෝපුර වැල්ලද වේරවැල්ල ඇල්ල කියලා කියනවා. ගෝපුර වැල්ල පටන් ගන්නෙ දුර්ගඟේ. ඒ කියන්නේ මහාරි ගඟේ අතු ගංගාවකින් තමයි ගෝපුර වැල්ල පටන් ගන්නෙ. ඒකට දෙමුර්ති ඇල්ලක් කියලා කියනවා. හැබැයි දෙමුම් කිව්වට මේක අලි හතරක් වෙනවනේ.
බෝම්බුරු වැල්ලට නම හැදිච්ච හැටි මම පොඩ්ඩක් හොයලා බැලුවා. රාජසිංහ රජුරුවන්ගේ කාලේ රජුරුවන්ගේ අත ගම් වැදිලා ගමේ තියෙන කුකුරු ගොඩක් විනාශ කරනවා. ඉතින් රජුරුවෝ අනබරයක් යවනවා මේ අත අල්ලලා දෙන කෙනෙක්ට ලොකු වස්තුවක් දෙනවා කියලා. ඉතින් මේ ගමේ ඉන්න එක පුද්ගලයෙක් කොහමද රැඩියක් වෙලා ඇත අල්ල ගන්නවා. අල්ලලා ගැට ගහන්නේ බෝ මුලේ. ඉතින් බෝ මුල තමයි අවසානට බෝම්බුරු වෙන්නේ. ඒ විදිහට තමයි හැදිලා තියෙන්නේ.